හොඳ දරුපතක් බලාපොරොත්තු වෙන මවකට සහ පියෙකුට ඒ සඳහා මනා කළමනාකරණයක් කරගන්න ඕන දරුපතක් වෙන්න කලින්. ඒ කියන්නේ දරුවෙකු පිළිසිඳ ගන්න කලින් ඔබ ඒ සඳහා මානසිකව, ශාරීරිකව, ආර්ථිකමය වශයෙන් ඔබ ඒ සඳහා සූදානම් වෙන්න ඕන. අපි ගත්තොත් එහෙම දැන් මවක් වෙන්න කලින් ඔබ මොනවද කළ යුත්තේ? මවක් වෙන්න කලින් ඔබ ඒ සඳහා අපි තියෙනවා සායන ප්‍රී-කන්සෙප්ෂනල් ක්ලිනික්ස් කියලා જાතියක්. අන්නේ ක්ලිනික් එකට ගිහිල්ලා මව පරීක්ෂණයකට වාජනය වෙන්න ඕන තමන් දරුවෙකු පිළිසිඳ ගන්න සුදුසු කායිකව සහ මානසික තත්ත්වයකින් සිටිනවාද කියලා පරීක්ෂා කරලා බලා ගන්න ඕන. මේ සඳහා විවිධ පරීක්ෂා වර්ග තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා ඒ පරීක්ෂාවකට භාජනය වෙලා දැනගන්න පුළුවන් තමන්ට මෙතෙක්කල් දැනගන්න නොලැබුණු රෝගයකින් පීඩා විඳිනවාද කියලා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අධික රුධිර පීඩනය, එහෙම නැත්නම් දියවැඩියාව, එහෙම නැත්නම් තැලසීමියා, ඒ වගේ රෝගී තත්ත්වයකින් පෙළෙන මවක් ඒ බව නොදැන ගැබ් ගත්තොත් එහෙම ඇයට සහ දරුවාට ඉතාමත්ම සංකූලතාවයන් ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒක තමයි පළවෙනි එක. අනිත් එක ගත්තොත් එහෙම තමන්ගේ බර. සමහර මව්වරු ඉන්නවා බර අඩු අය. සමහර මව්වරු ඉන්නවා බර වැඩි අය. ඉතින් අපි ගත්තොත් මේ දරුවෙකු පිළිසිඳ ගන්න කාලේ නියමිත බරක් තියෙනවා. අපි ඒකට BMI කියලා තියෙනවා. ඒ නියමිත BMI අගයෙන් යුක්තව ඔබ ගැබ් ගත්තොත් ඔබට ඉතාමත්ම හොඳ දරුවෙක් ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි සමහර මව්වරු ඉන්නවා සමහර ඖෂධ වර්ග භාවිතා කරන. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ෆිට් එක හැදෙන මව්වරු ඉන්නවා. ඒ ෆිට් එක හැදෙන බලක්ව ගන්න ප්‍රතිකාර කරන මව්වරු ඉන්නවා. ඒ සමහර ඖෂධ ඇත්තටම ගැබ් ගත්තාම ඒ දරු ගැබට හානි කරයි. ඉතින් ඒ නිසා ඒ වගේ මව්වරු ඉන්නවා නම් ඊට කලින් ඒ ඖෂධ වර්ග නවත්තලා වෙනත් ඒ කියන්නේ දරුවාට හානි කර නොවන ඖෂධ වර්ග භාවිතා කරන්න පුළුවන්. ගැබ් ගැනීමට පෙර ඉඳලම ඒ වගේ ෆිට් එක වගේ හැදෙන රෝගී තත්ත්වයන් පාලනය කරන්න. ඊළඟට ගත්තොත් එහෙම සමහර මව්වරු ඉන්නවා ධූමපානය කරන, එහෙම නැත්නම් මද්යසාර භාවිතයට පුරුදු වෙච්ච අය. අන්න ඒ වගේ අය ඒ වගේ වැළකෙන්න ඕන. වැළකීලා තමයි දරුවෙක් පිළිසිඳ ගන්න භාවිතා කරන්න කළ යුතු දේවල් කරන්න ඕන. ඊළඟට අපි ගත්තොත් එහෙම ව්‍යායාමත් ඇත්ත වශයෙන්ම වැදගත් වෙනවා. සමහර මව්වරුන්ට ඒ ව්‍යායාම නොකරන අය ඉන්නවා නම් දරු ගැබක් හට ගන්න කලින් ඒ සඳහා ව්‍යායාම කරලා ඒ නිශ්චිත බරකින් යුක්තව දරු ගැබක් හටගත්තොත් ඒ බබා හොඳ බබෙක් වෙන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම තවත් තියෙනවා මේ එන්නත් වර්ග. දරුවෙක් පිළිසිඳ ගත්තාම ඒ එන්නත් භාවිතා කරන්න බෑ. උදාහරණයක් විදිහට රුබෙල්ලා. ඔබ රුබෙල්ලා එන්නත ලබාගෙන නැත්නම් ඒ රුබෙල්ලා එන්නත දරුවෙක් පිළිසිඳට කලින් මේ වගේ සායනයකට ගියාම ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ ඊළඟට අපි ගත්තොත් එහෙම සමහර ඖෂධ වර්ග තියෙනවා. උදාහරණයක් විදිහට ෆෝලික් අම්ලය. ෆෝලික් අම්ලය දරුවෙකු පිළිසිඳ ගන්න සති 12කට කලින් ඉඳලා භාවිතා කරන්න පටන් ගන්න ඕන. ඔබ මේ ගැන නොදැනුවත්ව හිටියොත් එතකොට ඒ නිසි ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන් ඔබට ඒ නිසා.